Johan Hacks. Hi guys, welcome back to the Anichex YouTube channel. ඔන්න ඉතින් ගෙනල්ලා දෙනවා සුපර් පැනල් එකක් ආයෙත් ගෙනල්ලා තියෙන පැනල් එක ෆයිල් මුකුත් නැහැ. පැනල් එක දිගටම දෙනවා. ඉතින් කිව්වා වගේම ඉතින් all Johan is back. ඔන්න ඉතින් views උත් ගිහලා තිබ්බ ඉස්සර දාපු වීඩියෝ එකස් 2500ක් ගිහලා තියෙනවා. 24ක් යනවා ඉස්සරලා පට්ට ආදරේ වගේම ඉතින් hatesලා ගොඩක් channel එකේ ඒ වීඩියෝ එකට කමෙන්ට් දාලා තිබ්බා. මගේ කමෙන්ට් එකත් තෝරගත්ත කියන්නේ ඉතින් ওই පැනල් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් නැහනේ. ඌවටද මම පැනල් කියන්නේ. උඹෙන් බයි කරන පැනල්ත් ඔය වගේ. ඔය වස්තු තුන තමයි මම උත්තර දෙන්න යන්නේ දැන්. මගේ බයි කරන පැනල් ඔය වගේ නෙමෙයි. ඔය පැනල් මගේ පැනල් නෙමෙයි. හරිද? මම බයි කරන පැනල් කවදාවත් ෆ්‍රී දෙන්නේ නැහැ. මොකද කිව්වොත් මම මේ පැනල් හදන්නේ පට්ට අමාරුවෙන්. මම පට්ට ගාණක් වියදම් කරලා මම ඒ හදන පැනල් ඒවා ෆ්‍රී දෙන එකෙන් මට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒක නිසා මම සමහරක් වෙලාවට දෙනවා. ඉතින් 10k ගහුවාම දෙන්න හිතාගෙන ඉන්නවා. ලෝ ග්‍රැඩ් ෂොට් පැනල් එකක් ඔයාලට හදලා ඒක වෙනම කතාවක්. ඒ වුණාට මම ඉතින් බයි කරන පැනල් කවදාවත් මේ වගේ නෙමෙයි. මීට වඩා ගොඩාක් ඒවා ඇඩ්වාන්ස්. හරිද? මේවා ඉතින් පිටරට පැනල් මේවා බූට් වෙන්නේ නැහැ. මේවා නිකන් හොඳයි. ඉතින් ඔයාලා දාගෙන ගහන්න චුට්ටක් ඉතින් වැඩ මේවා සමහර එක වැඩ කරන්නේ නැහැ. සහ ඉතින් ඊළඟ එකට තමයි ඩවුන්ලෝඩ් කරගන්න හැටි. ඩවුන්ලෝඩ් කරගන්න හැටි වීඩියෝ එකක් දාන්න ඕනේ නැහැ. ඉතින් මොලේ තියෙන උන්න ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරන්න කියලා දෙයක් නැහැ. ඉංග්‍රීසි බැරි උන්න නම් බැරුව ඇති. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් තියෙනවා. ඔය මගේ ලින්ක් එක තියෙනවානේ. ලින්ක් එකට ගියාම ඉතින් ඔය කමෙන්ට් වල පින් කරලා තියෙන ලින්ක් එකේ ඉතින් how to download panel කියලා එකක් තියෙනවා. අන්න ඒ වීඩියෝ එකට ගිහිල්ලා ඔයාලා panel එක download කරගන්න හැටි බලන්න පුළුවන්. ඔයාලා තියෙන ඉතින් WhatsApp group එකට ගිහිල්ලා WhatsApp group එකේ ඉතින් free panel link එක තියෙනවා. sub to sub link එක. ඒකට ගිහිල්ලා මම subscribe කරලා link එක unlock කරගන්න තියෙන්නේ ලේසි. වැඩක් ඉතින් තියෙන්නේ මගේ WhatsApp join වෙලා ඒවට joinලා ඒ වගේ ඉතින් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැතුව ඒක දාගන්න පුළුවන්. ඒ වගේ ඉතින් බලින එක නම් ගණන් ගන්න නැති සමහරයක් අයද වැඩ නැහැ කියලා තියෙනවා. ඉතින් ඒවට ඉතින් වැඩ නැත්තම් අපිට කරන්න දෙයක් නැහැ. සහ ඉතින් මේ වීඩියෝ එක දැම්මට පස්සේ ගොඩක් අය මට පැනල් එක දාලා දෙන්න කියලා WhatsApp ආව වද යන්නම් වෙන්න එපා. ඉතින් යාළුව බලින සිද්ධ වුණා. ඉතින් ඒ වගේම ෆ්‍රී පැනල් එකට පාස්වර්ඩ් එකක් තියෙනවා. මේ පැනල් එකට ඉතින් දැන් අර කතාව ඉවරයි. ෆ්‍රී පැනල් එකට පාස්වර්ඩ් එකකුත් තියෙනවා. ඒක නිසා පාස්වර්ඩ් එක ඇති වීඩියෝ එකේ ස්කිප් කරන්න නැතුව බලන්න. සහ ඔයාලට පැනල් එක බයි කරන්නත් ඕන නම් අපි අලුත් නම්බරෙට මෙසේජ් එකක් දාන්න. පරණ වස්සන් නම්බරේ බෑන්ඩ් වුණා. ওই වීඩියෝ එකේ තියෙන අලුත් වස්සන් නම්බරෙට මෙසේජ් එකක් දාන්න. පැනල් එක බයි කරගන්නත් ඕන නම් අපි එහෙනම් ෆ්‍රී පැනල් එක දාගන්න ඇටි බලන්න යන්. ඉතින් පාස්වර්ඩ් එක බලලා හරියට පැනල් එක දාගන්න. ඉතින් බොරුවට කමෙන් දාන්න එපා. අවධානය ඉල්ලලා ඉතින් ඒකේ වෙන්නේ ඔයාම චෝර කරගන්න ඉතින් එහෙනම් අපි යන් දාගන්න හැටි බලන්න. හැතුලි සෙට් එක. ඒක දාගන්න හැටි තමයි අවිලා තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඔයාලා ඉස්සෙල්ලා පැනල් එක. ඊට පස්සේ ඔයාලා Play Store එකට ගිහිල්ලා මෙතන ඉසෙඩ් අකුරයි ඒ අකුරයි ටයිප් කරලා සර්ච් කරන්න ඕනේ. ඉතින් එතකොට ඒ උඩින්ම මේම ඇප් එකක් ඉසෙඩ් ආචෝ කියලා මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. අපි එහෙනම් ඉන්ස්ටෝල් කරගමු. මේක ඉතින් MB 5කට ආසන්න ගානක් තමයි වෙන්නේ. ඔයාලට ඉච්ච ලොකු MB ගානක් නෙමෙයි. ඒක නිසා ඔයාලට දාගන්න පුළුවන්. මේක මේ ඇප් එකකින් ඉතින් පැනල් දාන්න පුළුවන්. ඔයාලා මේ ඇප් එක ෆෝන් එකේම තියාගත්තත් කමක් නැහැ. ඉන්ස්ටෝල් කරන්න තෝ ඉස්සරහට ගියන හැම පැනල් එකම මේකෙන් තමයි දාගන්න පුළුවන්. මේකෙන් දාගන්නවා කියන්නේ ඉතින් මේකෙන් තමයි පාස්වර්ඩ් ගහලා ස්ටාර්ට් කරගන්න තියෙන පැනල් එක. ඉස්සලාම එහෙනම් ඉන්ස්ටෝල් කරලා පීමු. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න නැත්නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. ඉතින් ගිය වීඩියෝ එක පට්ට ලයික් තිබ්බා. ඕන ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරලා ඒක ඕපන් කරගෙන ඔයාලා ඩවුන්ලෝඩ් වලට ගිහිල්ලා මගේ එපික් එකට ගිහිල්ලා ඉතින් පාස්වර්ඩ් එක ගහලා ස්ටාර්ට් කරගෙන මෙහෙම එපික් එකක් එයි. හරිද? ඊට පස්සේ ඒක ඔබලා ඉන්ස්ටෝල් දෙන්න ඔයාලා. ඉන්ස්ටෝල් දුන්නාම මෙහෙම අවුලක් එනවා. මෙහෙම එරර් එකක් ඇවිල්ලා තියෙන කොල්ලොන්න. එතකොට ඔය සෙටින් කියන එක තමයි කොල්ලෝ මේ යන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඔය ටික් එක දාගන්න ඕනේ. බ්ලූ ටික් එක. ඊට පස්සේ ආයේ බෑක් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් ඉන්ස්ටෝල් කියන එක පැත්තෙන් තියෙන එක ආයේ දුන්නාට පස්සේ ඉන්ස්ටෝල් වෙනවා ඇප් එක. ඒ අවුල යනවා. ඊට පස්සේ ඕපන් ඇප් දෙනවා. ඉතින් එහෙම තමයි ඇප් එකේ තියෙන්නේ. මේකේ ඉතින් දකුණු පැත්තේ තියෙන බටන් එක කිව්වට පස්සේ channel එකට යයි. ඊට පස්සේ බෑක් වෙන්නේ channel එකෙන්. ඊට පස්සේ ආයි panel එකට යන්න. හරිද? ඊට පස්සේ panel එකට යන්න. ඊට පස්සේ ඔය වම් පැත්තේ තියෙන්නේ green එකකින් මේ එකක් අන්න ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ අර දකුණු පැත්තෙන් තියෙන්නේ green එකකින් එකක් අර නිකන් ඒක කියන්න දෙන ටික් එකක් දාන්න වගේ යන්නේ ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ හරි ඔයාලට ඒකේ වට පස්සේ පොඩ්ඩක් වෙලා ලැග් එකක් එයි. ඒක ගණන් ගන්න එපා. ෆයිල් ටික ඇක්ටිවේට් වෙන නිසා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔය දකුණු පැත්තේ කොබන්න. ඊට පස්සේ නොටිෆිකේෂන් එකක් ඒක ක්ලෝස් කරගන්න ඔයාලා. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ ඔයාලගේ අර පැනල් එකේ සෙටින් කියලා ටැබ් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඔය ඔක්කොම ඔන් කරගන්න ඕනේ ඔයාලා. ඔය ඔක්කොම පික් ටික දාගෙන යන්න ඉතින් හරි ඉතින් දාගෙන ගියා. ඊට පස්සේ ඔය යටින් තියෙන එක ඕක දාගන්න ඔය මන් දාපු ගානට බා අනිත් එකක් දාගන්න මන් දාපු ගානට. ඊට පස්සේ අර ඇඩ්ජස්ට්මන්ට් වලට ගිහිල්ලා ඔයාලා මෙතන iPhone 15 එක තෝරගන්න ඕනේ. 15 එක තෝරගෙන ඉතින් ඔයාලා මෙතන DPI 800 ගාන දාගෙන ඉතින් red dot එක එහෙම හදාගන්න ඕනේ. ඔක්කොම 200ට දාලා ඔයා ඉතින් iPhone එකක් තියෙන්න ඕනේ මේක කරන්න. ඔයා ඊට පස්සේ ඔය දාපු setting ඔක්කොම DPI ගාන දාපු setting ඔක්කොම එයි ඔයාලගේ phone එකේ දාන්න ඕනේ. ඊට පස්සේ අර යටින් දෙක ඔබන්නේ. එහෙනම් ඊට පස්සේ FIFA එකට එන්න. එහෙනම් අපි ගියා bye bye.